හරි යාළුවනේ මං ඔයාලට OB55 අප්ඩේට් එක ගැන කියන්න ආවේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන අයිකන් එකක් තියෙනවා. ඔන්න අයිකන් එක ක්ලික් කරාට පස්සේ අතර වෙන අපිව පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ පුළුවන් ඉනිමේල් ළඟට රෂ් කරලා මේ විදිහට අපිට ඩැමේජ් කරන්න. ඒ වගේම යාළුවනේ අපිට බලන්න පුළුවන් සමහර තැන් වලට ගියාම මෙන්න මේ වගේ වෙහිකල් පා වෙනවා. ඉතින් මේ වගේ තැන් තවත් තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඒ තැන් වලට ගිහලා මේ වගේ බලා ගන්න. ඒ වගේම තමයි යාළුවනේ මෙන්න මේ වගේ හොල්මන් නට් තියෙනවා. ඉතින් මෙතනට ගිහිල්ලත් අපි අර වෙස් මූණ වගේ එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ උතන කැමරා අයිකන් එකක් වගේ එකක් පෙන්වනවා. ඒකට අපි ඒක ක්ලික් කරලා ඊට පස්සේ එතන ෆොටෝ එකක් වදිනවා. ඊට පස්සේ අපිට පුළුවන් එතනට වැටෙන ලූට් එක ගන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ ෆොටෝස් තියෙනවා. ඒවා ළඟටත් ගිහිල්ලා වෙස් මූණ ඔබලා අපිට අර ෆොටෝ එක ගහලා එතන තියෙන ලූට් එක අපිට ගන්න පුළුවන්. ওই ෆොටෝස් කෑ ගහනවා. අපිට ගේම් එකේදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් අස්සයට අර අනිත් වෙහිකල් වලට දුන්නා වගේම ස්පීඩ් එකෙන් යන්න පුළුවන් හැකියාවක් ලබා දීලා තියෙනවා. ඉතින් මං හිතනවා අස්සයගෙන් VR මැච් එල්ලම් කරන අපේ යාළුවන්ට මේක ඇත්තටම එයාලට ගොඩක් වාසිදායක දෙයක් වෙයි කියලා. ඉතින් ඒ වගේම තමයි අපි VR මැච් එල්ලම් කරන අනිත් යාළුවන්ට මේ දේ ගොඩක් අවශ්‍යදායක දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ මේ වගේ පේන්නේ නැති මුණ දාගෙන ගියාම පේන්නේ නැති කොයින් තියෙන ඔබ ඒවා සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි OB50 අප්ඩේට් එක හැදිලා තියෙන්නේ. අපි නැවත ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු.